වර්ෂයේ ක්‍රිකට් ක්‍රීඩාලෝකයේ විශේෂ සිදුවීම් 2025-9 ආසියානු ක්‍රිකට් කුසලාන තරගය මුම්බායිදී ආරම්භය 2025-9 ජපානයේ පැවති ලෝක මල්ල ක්‍රීඩා තරගයේදී ඇමරිකානු ක්‍රීඩිකා ජෙෆර්සන් මීටර් 100 රන් පදක්කම දිනා ගනී. මීටර් 100 පිරිමි රන් පදක්කම ජර්මනිකා දිනා ගන්නා ලදී. 2025-9 ෂර්ලි ඇන්ඩ් ප්‍රෙෂර් ප්‍රයිස් පදක්කම 17ක් සමග ජපානයේ මල්ල ක්‍රීඩා උළෙලදී ක්‍රීඩාවට සමුදෙයි. 2025-9 ඇති ආසියානු ක්‍රිකට් ශූරතාවයේ පාකිස්තානයේ පරදා ඉන්දියාව දිනා ගනී. 2025-10 ලෝක පළමු පහපන්දු බිලියනපතියා ලෙස රොනාල්ඩෝ නම් කරයි. 2025-10 යුරෝ ෆෝමියුලා විවෘත තරඟාවලියේ අනුශූරතාවය හා රොකී පහ ශූරතාවයේ දිනාගත් යොහාන් ඩේවිඩ් ලංකාවට පැමිණි. ඔහු වයස අවුරුදු 18ක පාසල් සිසුවෙකි. දකුණු ආසියාවේ වේගත්ම කාන්තාව ලෙස සෆියා යාමික් හා දකුණු ආසියාවේ වේගත්ම මිනිසා ලෙස චමෝද් යෝධසිංහ කිරුළු පළඳියි. 2011 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානේ දකුණු අප්‍රිකාව පරදා ඉන්දියාව ජය ගනී. ඩොලර් මිලියන 40ක් ත්‍යාග ලෙස ලැබේ. 2011 එංගලන්ත පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් හට චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමයි. 2012-19 20 ක්‍රිකට් තරඟවල නායකත්වය සඳහා දසුන් චානක නම් කරයි. 2012-26 එංගලන්තය ඕස්ට්‍රේලියාව අතර අලුබඳුණු ක්‍රිකට් තරඟාවලියේදී එක් දිනක් තුල කඩලු 20ක් දැවී යන ලදී. ඕස්ට්‍රේලියාව ලකුණු 163යි එංගලන්තය ලකුණු 110යි. 1909 පසු අලුබඳුණු ක්‍රිකට් තරඟාවලියේදී මෙවැනි සිදුවීමක් වූ පළමු අවස්ථාව මෙයයි. ස්තුතියි. Save the animal, especially elephant.